තව විනාඩි 2යි තප්පර 30කින් මීටින් එක කට් වෙනවා. විනාඩි 2ක් ඇතුළත ටක් ගාලා ඉතුරු ප්‍රශ්න දෙකක් තෝරන්න 6යි 7යි. පහ ගොඩක් අය කරලා දැන් බහිමු 6ට. හත කරනකොට හොඳට මගක් කරලා බලන්න මං කියලා දුන්නා කොඳු වැට පෙළක් තියෙන කාඩ් පහක්. ඒ පහට අයිති නැතිව වෙන්න ඕන හතට බලන්න. කොඳු වැට පෙළක් තියෙන කාණ්ඩ පහක් කියලා දුන්නා. හත්වෙනි එක කරනකොට බලන්න ඒ පහට අයිති නැතිව වෙන්න ඕන. බලන්න ඔය 6 වෙනි ප්‍රශ්න පුතේ අර 6 උත්තරාංක 4 pH කියලා තියෙන වචනේ ලියලා තියෙන විදිහ. ඔයාලා ඒක පුරුදු වෙන්න pH කියලා ලියනකොට simple p capital H ලියන්න. ඔක විශේෂයෙන් කියන්න හේතුව තමයි අපිට අර පුරුදු වෙන්නේ මුල් අකුර capital දෙවෙනි එක simple ලියන්න නේද? pH ලියන්නේ simple p capital H. හරි ආයෙ එකතු වෙන ලින්ක් එකකින්ම මීටින් එක කට් වුණාට පස්සේ ඉස්සර යවම මීටින් එක කට් වෙලා යනවා. එතකොට ආයෙ ජොයින් වෙන්න මම උත්තර ටික පැහැදිලි කරනවා.